හෙලෝ අද අපි ඇවිල්ලා ඉන්නේ වැල්ලවායට. ඉතින් වැල්ලවාය මොනරාගලාවට යන්න හිතාගෙන ඉන්නවා නම් ඒ අවට බලන්න තියෙන තැන් ගැන තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. උඩදියලුම දිය ඇල්ල මීටර් 220ක් උස දිය ඇල්ලක්. මේක ලංකාවේ දෙවනියට උසම දිය ඇල්ල. ඒ වගේම ලෝකයේ 361 වෙනි යට උසම දිය ඇල්ල. මේ දිය ඇල්ල කොටස් දෙකක් තියෙනවා, දියලුම සහ උඩදියලුම කියලා. මුලින්ම හමු වෙන්නේ දියලුම දිය ඇල්ල. අපි බලන්න ගියේ දියලුම දිය ඇල්ල. දියලුම දිය ඇල්ල හැදිලා තියෙන්නේ පූනගල හොයෙන්. මේක කොළඹ බදුල්ල ප්‍රධාන බස් මාර්ගයේ පාර අයිනෙමයි තියෙන්නේ. මේකට යන්න හරිම ලේසි. ඒත් උඩ දියලුම දිය ඇල්ලට යනවා නම් ටිකක් කන්දක් නැගගෙන උඩට යන්න ඕනේ. ඒ වගේම උඩ දියලුම දිය ඇල්ලේ ස්වභාවික නාන තටාක වගේ දේවල් තියෙනවා. හරිම ලස්සනයි උඩ දියලුම දිය ඇල්ලත්. කවුරු හරි දියලුම දිය ඇල්ල බලන්න එන්න හිතාගෙන ඉන්නවා නම් උඩ දියලුම දිය ඇල්ලටත් අනිවාර්යයෙන්ම යන්න. කවුරු හරි වැල්ලවාය මොණරාගල පැත්තේ එන්න හිතාගෙන ඉන්නවා නම් මේ දියලුම දිය ඇල්ල කියලා විතරක් නෙවෙයි, ඇල්ලේවල දිය ඇල්ලත් බලන්න පුළුවන්. ඒ වගේම ඇල්ලේවල දිය ඇල්ල ආසන්නයේම තියෙනවා පුහුල්පොළ ජලාශය, ඒක බලන්නත් පුළුවන්. ඒ වගේම අද අපි යනවා හඳපානාගල ජලාශයට, බුදුරුවගල පන්සලට, මාලිගාවිල පන්සලට, ඒ වගේම දෙමටමල් විහාරයටත් අපි යන්න හිතාගෙන ඉන්නවා. මදක් ඉස්මතු වෙන විදිහට තමයි මේ බුද්ධ ප්‍රතිමා නෙලලා තියෙන්නේ. මේවා ක්‍රිස්තු පූර්ව 7-9 වගේ ශතවර්ෂයන් මේ තියෙන ප්‍රධාන බුදුරුවන්ගේ 51ක් පමණ උසයි. ඒ වගේම ඒ දෙපස ප්‍රතිමා 3 බැගින් ප්‍රතිමා 6ක් තියෙනවා. බුද්ධ ප්‍රතිමාවේ දකුණු පැත්තෙන් අවලෝකිතේශ්වර නාථ බෝසතුන් මැදි කරගෙන තාරාදේවියගේ සහ සුදන පෝසත්තුමාගේ ප්‍රතිමා තියෙනවා. ඒ වගේම බුද්ධ ප්‍රතිමාවේ වම් පැත්තෙන් මෛත්‍රී බෝසතුන්ගේ රුව සහ ඒ දෙපසින් වජ්‍රපාණි බෝසත්රුව සහ මංජුශ්‍රී බෝධිසත්ව ප්‍රතිමාව තියෙනවා. ඊට අමතරව මේ භූමියේ බුදුරුවගල සංඝාවාසයට අයත් ගොඩනැගිලි සහ නටබුන් රැසක් විසිරීලා තියෙනවා.
මේක ලංකාවේ ගලක නෙළපු උසින් වැඩිම බුද්ධ ප්‍රතිමාව කියලා කියනවා. ඒක ගැන හරියටම දන්නේ නැහැ. මේ සුදු පාටින් තියෙන්නේ අවලෝකිතේශ්වර නාථ බෝසතුන්ගේ පිළිමය තමයි මැදින් තියෙන්නේ. ඊට පස්සේ දෙපැත්තෙන් තියෙන්නේ තාරා දේවියගේ සහ සොදන බෝසතුන්ගේ ප්‍රතිමා දෙක. මේ වම් පැත්තේ මැදින් තියෙන්නේ මෛත්‍රී බෝසතුන්ගේ ප්‍රතිමාවක්. දෙපැත්තෙන් තියෙන්නේ මංජුශ්‍රී බෝසත්රුවක් සහ වජ්‍රපාණි බෝසත්රුවක් තමයි දෙපැත්තෙන් තියෙන්නේ. උදුරුවගල ඉඳන් නැවත පාරට එද්දි මේ වගේ හරිම ලස්සන මාර්ගයක තමයි එන්න තියෙන්නේ. මේ තියෙන්නේ උමාවෙන් ජලය අරගෙන යන ඇල මාර්ගයක්. උමාව ප්‍රොජෙක්ට් එකෙන් කරන්නේ මධ්‍යම කඳුකරේ උමාවේ තියෙන අතිරික්ත ජලය උමා මාර්ග හරහා කිරිඳි ඔය ද්‍රෝණියට හරවලා ඒකෙන් විදුලිය උත්පාදනය කරනවා. අය මොනරාගල හම්බන්තොට වගේ ගොවිබිම් වලට ජලය සැපීම තමයි මේ උමාවේ ප්‍රොජෙක්ට් එකෙන් කරන්නේ. එතකොට මේකෙදී ප්‍රධාන ජලාශය දෙකක් හදලා තියෙනවා. පුහුල්පොළ ජලාශය සහ ඩයරපා ජලාශය කියලා. ඒ වගේම මේ ජලාශය දෙක අතර කිලෝමීටර් 3.8ක් දිග උමං ජල මාර්ගයක් තියෙනවා. ඒ වගේම ප්‍රධාන උමං ජල මාර්ගයක් තියෙනවා කිලෝමීටර් 15.2ක් දිග. ඊළඟට අපි ගියේ හඳපානාගල ජලාශය බලන්න. මේක තියෙන්නේ වැල්ලවාය තිස්ස මහාරාම මාර්ගයේ හඳපානාගල හන්දියෙන් හැල්ලා කිලෝමීටර් 4ක් විතර ගියාම තමයි අපිට මේ ජලාශයට යන්න පුළුවන් වෙන්නේ. මේකත් හරිම ලස්සන ජලාශයක්. මෙතන හඳපානාගල වැව තමයි කලින් තිබිලා තියෙන්නේ. උමාවේ ප්‍රොජෙක්ට් එකත් එක්ක මේක විශාල කරලා හඳපානාගල ජලාශය විදිහට හදලා තියෙනවා. හඳපානාගල වැව දුටුගැමුණු රජතුමා විසින් තම මව වන විහාර මහාදේවියට උපහාරයක් විදිහට වෙල්ලස්ස ප්‍රදේශයේ ඉදි කළ වැව කියලා තමයි කියන්නේ. මේක වැලිමඩ ප්‍රදේශයේ උළුගල කියන ග්‍රාමයේ පිහිටි සෙල්ලිපියක සඳහන් වෙනවා කියලා ජනප්‍රවාදයේ සෙල්ලිපියක තියෙනවා කියලා ජනප්‍රවාදයේ සඳහන් වෙනවලු. මේකේ ප්‍රතිසංස්කරණය කරන්න කලින් ධාරිතාව අක්කර අඩි 5000ක් විතර වෙනවලු. ප්‍රතිසංස්කරණය කරාට පස්සේ අක්කර අඩි 15000ක් විතර ජල ධාරිතාවක් මේකේ තියෙනවලු. Spending the night in Dixon, $60-odd miles from a plan. Is it too late to learn to listen? Too late to be less a man? How many yesterdays are between us now? How many yesterdays are between us now? ඊළඟට අපි ගියේ මාලිගාවිල පන්සලට. මේකට යන්න තියෙන්නේ
වැල්ලවාය මොනරාගල පාරේ බුත්තල හන්දියෙන් හැරිලා කිලෝමීටර් 16ක් විතර ගියාම තමයි මේ ස්ථානය හම්බෙන්නේ. මෙය අකර 600ක පමණ විශාල භූමි ප්‍රදේශයක පැතිරිලා තියෙන පුරාවිද්‍යා භූමියක්. මේකේ ප්‍රධාන වශයෙන්ම පිළිම දෙකක් තියෙනවා. මාලිගාවිල බුද්ධ ප්‍රතිමාව සහ දඹේගොඩ බුද්ධ ප්‍රතිමාව තියෙනවා. ශ්‍රී ලංකාවේ පැරණි බුද්ධ ප්‍රතිමා අතරින් විශාලතම අනාබද්ධ, ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනම නෙරන ලද ශෛලමය බුද්ධ ප්‍රතිමාව කියලා තමයි මේ මාලිගාවිල බුද්ධ ප්‍රතිමාව සලකන්නේ. මේ බුදු පිළිමය අග්ගබෝධි රජතුමා විසින් කරා කියලා තමයි මහා වංශයේ සඳහන් වෙන්නේ. ඒ වගේම මාලිගාවිල බුදු ප්‍රතිමාව සහ ඒ ආසන්නයේම තියෙනවා දඹේගොඩ මෛත්‍රී බෝධිසත්ව ප්‍රතිමාව. මේක එකම ආරාම සංකීර්ණයකට අයත් වෙලා තියෙන්නේ නැති කියලා තමයි විශ්වාස කරන්නේ. මේ මාලිගාවිල බුදු ප්‍රතිමාව වෙනත් ස්ථානයක නිම කළා අනතුරුව මේ දැන් තියෙන ස්ථානයට ගෙනාවා කියලා කියනවා. ඊට බොහෝ කාලයකට පස්සේ ස්වභාවික හේතුන් නිසා මේ බුද්ධ ප්‍රතිමාව බිම පතිත වෙලා තිබිලා තියෙනවා. ඊට පස්සේ 1991 වර්ෂයේදී මේ සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තිබ්බ බුද්ධ ප්‍රතිමාව රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලේ එතුමාගේ මඟ පෙන්වීම යටතේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එකතු වෙලා නැවත නගා සිටුවල ප්‍රතිසංස්කරණය කළා තියෙනවා. මේ බුද්ධ ප්‍රතිමාව ස්පටික හුණුගල් වලින් තමයි නිම කරලා තියෙන්නේ. මේකේ උස අඩි 37යි අඟල් 10ක් වෙනවා. පద్මාසනයත් එක්ක උස අඩි 41යි අඟල් 10ක් වෙනවා. මාලිගාවිල බුදු ප්‍රතිමාවට මීටර් 500ක් විතර නැගෙනහිර දිශාවෙන් දඹේගොඩ බෝසත් පිළිමය පිහිටලා තියෙනවා. මෙම පිළිමය අවලෝකිතේශ්වර නාථ පිළිමය කියලා හඳුන්වනවා. අග්ගබෝධි රජතුමාගේ සහෝදරයෙකු වෙච්ච දප්පුල රජතුමා විසින් මෙම පිළිමය නිර්මාණය කරන්න ඇති කියලා තමයි කියන්නේ. මෙම පිළිමය නිර්මාණය කරන්නත් ස්පටික හුණුගල් තමයි යොදාගෙන තියෙන්නේ. මේ පිළිමය රියන් 15ක් පමණ උස වෙනවා. මාලිගාවිල බුද්ධ ප්‍රතිමාව වගේම මෙම ප්‍රතිමාවත් කැබලි 80කට විතර කැඩිලා බිම පත්තිත වෙලා තිබ්බා කියලා තමයි කියන්නේ. මේ බුද්ධ පිළිමයත් 1990 දී නැවත ප්‍රතිසංස්කරණය කළා මහා ජනතාවට වන්දනාමාන කරගන්න ඉඩ සලස්සලා දීලා තියෙනවා. මේ බුද්ධ ප්‍රතිමාව පුංචි කඳු ගැටයක් මත තමයි සකස් කරලා තියෙන්නේ. මේකට පිවිසෙන්න මාලක 4කින් යුතු පිය ගැට පෙළක් තියෙනවා. They will come, they will come. Like the sun, like the sun. They will be, they will be. Everything. මාලිගාවිල පන්සල ආසන්නයේම ඊළඟට දෙමටමල් විහාරය තියෙනවා. අපි ඒක ඇතුළට ගියේ නැහැ. ඒත් මේකේ තියෙන ඉපැරණි චෛත්‍ය පාර අයිනට ලස්සනට පේනවා. මේක මෙම දෙමටමල් විහාරය කාවන්තිස්ස රජු විසින් කරපු පන්සලක් කියලා තමයි කියන්නේ. මේකේ අද වෙන විට තිබ්බ බොහෝ දේවල් අද වෙන විට නටබුන් වෙලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඒ උනාට මේ ඉපැරණි චෛත්‍ය තාමත් ඉතුරු වෙලා තියෙනවා.
really be enticed, although it's very nice. In my space I feel most comfortable. Choose what you like, choose your people, choose your time, choose to be vibrant, choose to feel yourself, choose to transcend, choose to be your own friend.